දන්නවද? මං කියන්නේ අඳුරනවද කියලා නෙමෙයි මං අහන්නේ. ඔයාලා දැකලා තියෙනවද? එයාගේ සින්දු අහලා තියෙනවද? වර්තමාන යුගයේ බිහි වෙච්ච ඇත්තටම මාර්ම ස්වභාවිත ගීත ගොඩක් බිහි කරන ගායකයෙක්. මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා අතීත කාමය කියලා එකක්. දැන් අපිට මේ නූතන පද්‍ය කතා කරගෙන යනකොට ඉස්සරහ කවිවලදී ওই වගේ දේවල් අපිට හම්බ වෙනවා. අතීත කාමය කියලා කියන්නේ මිනිස්සු හරිය කැමති අතීතයේ සිද්ධ වෙච්ච දේවල් හිතින් රස විඳින්න. මම කියන්නේ ආදරය ගැන විතරක් නෙවෙයි. අපේ ජීවිතේ විනෝදෙන් අපි ගත කරපු මොහොතවල් අතීතයේ ගත කරපු ආකාර අපි විඳින්න හරි කැමති. මේ වෙලාවේ මතක් කරන්න අපි හරි කැමති. මේ කතාවේ අපිට හම්බ වෙන්නේ අවුරුදු 40ක විතර මිනිස්සෙක්. මේ අවුරුදු 40ක විතර මිනිස්සයා දැන් එයා විවාහ වෙලා එයාට දරුවෝ එහෙම ඉන්නවා. මෙයා කැම්පස් එකේ ඉගෙනගත්ත ශිෂ්‍යෙක්. මීට අවුරුදු ගානකට කලින් මේ මිනිස්සයාට දවසක් සිද්ධ වෙනවා එන්න කැම්පස් එකට මොකක් හරි වැඩකට එන්න සිද්ධ වෙනවා. කැම්පස් එක කොළඹ කැම්පස් එක. කොළඹ කැම්පස් එකට ආවට පස්සේ වැඩේ කරගන්න ආවට පස්සේ එයාට පේනවා එක බංකුවක කපල් එකක් වාඩි වෙලා ආදරය කරනවා හවස වෙලාවේ. සාමාන්‍යයෙන් කැම්පස් එකේ 3 විතර වෙනකොට ලෙක්චර්ස් ඉවර වෙනවා. 3 ඉඳන් එතනින් එහාට කැම්පස් එකේ කපල් ඕනේ තරම් තැන් වල වාඩි වෙලා ලව් කරනවා. ආදරය කරනවා. කැම්පස් එකේ එකට තහනමක් නැහැ. ඉතින් අර කපල් එක ගොත් බංකුව උඩ වාඩි වෙලා ඒ දෙන්න ආදරය කරමින් ඉන්නවා කෙල්ලයි කොල්ලයි. මේක දැක්කට පස්සේ අර මිනිස්සයාට මතක් වෙනවා කැම්පස් එකේ එයා ඉන්න කාලෙදී එයාගේ ප්‍රේමවන්තිය ගැන. දැන් එයා කසාද බැඳලා ඉන්නේ යාව නෙවෙයි. දැන් එයාට බඳින්න වෙලා තියෙන්නේ වෙන බිරිඳක්. හැබැයි එයාට මතක් වෙනවා තමන්ගේ අතීත කාමය. අතීතයේ ඒ තමන්ගේ පෙම්වතියත් එක්ක අර කැම්පස් එකේ තමන්ගේ අවුරුදු 4ක කාලය තුල තමන් එක්ක ජීවත් වෙච්ච තමන් එක්ක ආදරේ බෙදාගත්ත ඒ පෙම්වතිය ගැන එයාට මතක් වෙනකොට මෙයාගේ ඇස් වලින් කඳුළු වැටෙනවා. සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතවල තියෙනවා එහෙම මගහැරුණු හැබැයි මගහැරුණ එක අපරාධි කියලා හිතන ප්‍රේම කතාවක්. ඒ කියන්නේ ආයේ ඒ ආදරේ ලබා ගන්න තිබුණා නම් හොඳයි වගේ හිතෙන ප්‍රේම කතා ඕන තරම් මිනිසුන්ට හම්බ වෙනවා. හැබැයි අවාසනාවට එහෙම කරගන්න බෑ. දැන් එයා කොහෙද කියලාවත් මෙයා දන්නෙත් නෑ. දැන් මේ ප්‍රේමවන්තයාට හැබැයි මතක් වෙනවා ඒ දෙන්න ඒ කාලේ ආදරය කරපු විදිහ අර කපල් එක දකින්නකොට. ඇහින්දා මං පරණ කවියක් පුරුදු බංකුව ළඟ තිබි. මම පරණ කවියක් අහුලා ගත්තා අපිට පුරුදු අපේ බංකුව ළඟ තිබිලා. පරණ කවිය කියලා මේ අදහස් කරන්නේ මේ කාව්‍ය සංකල්පනාවක් පුතා. අපි දෙන්න කැම්පස් එකේ ඒ ආදරය කරන කාලේ ලියපු ප්‍රේමයේ කවිය. ආදර කතාව මට මතක් වුණා අපේ. අලුත් කවියක්ද ඒක? නෑ. ඒක පරණ කවියක්. අපි දෙන්නගේ පරණ ආදර කතාව මට මතක් වුණා. එදා වාගෙම අදත් යුවලක් සැඳෑ කල පෙම්සුව විඳි. අපි දෙන්න එදා ආදරය කළා වගේම මේ බංකුව උඩ අදත් කපල් එකක් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ආදරය කරනවා. මේක දකිනකොට මට මතක් වෙන්නේ අපි දෙන්න එදා ආදරය කරපු විදිය. රුදුරු සුළඟින් වියලිතුරුපත් සේම හදවත් බිඳ වැටි කාව්‍ය සංකල්පනාව. රුදුරු සුළඟක් හමාගෙන ගිහිල්ලා ගස්වල තියෙන වේලිච්ච කොළ ටික බිමට වැටෙනවා වගේ. නොහිතූ මොහොතක එක පාරට සිද්ධ වෙච්ච මොනවා හරි ප්‍රශ්න ටිකක් එක්ක අපි දෙන්නට වෙන් වෙන්න සිද්ධ වුණා. අපි දෙන්නගේ හදවත් දෙක වෙන් වුණා. ඔයා වෙන පාරක ගියා, මම වෙන පාරක ගියා. අපි දෙන්න එතනින් පස්සේ කවදාවත් හම්බුනේ නැහැ. කඳුළු අහසින් පතිත වී යලි කොළඹ සරසවි බිම තෙමි. ඒ අන්තිම වචනෙන් අපිට මේ කැම්පස් එක ගැන අදහසක් එනවා. මේක කොළඹ කැම්පස් එක. කොළඹ කැම්පස් එකේ ආදර කතාවක් බව. කඳුළු අහසින් පතිත වී යන කියන වචනේ කාව්‍ය සංකල්පනාවක් පුතා. අහසින් වැටෙන්නේ කඳුළුද වැස්සද? වැස්ස වැටෙන්නේ. හැබැයි අපි වචනයක් යොදනවා සාමාන්‍යයෙන් අපේ හිතට සිත් අහස කියලා. හිතට දැනෙන දුක එයා ප්‍රකාශ කළා හිත නැමැති අහසෙන් කඳුළු වැටෙනවා. ඇත්තටම කොල්ලට සමහරලාවට මේ මිනිස්සයාට ඇස් දෙකෙන් කඳුළු වැටෙනවා වෙන්න පුළුවන් මේ කපල් එක දකිද්දී යාගේ අර ප්‍රේමවන්තිය මතක් වෙනකොට. සාමාන්‍යයෙන් කපල් එකක් ආදරය කරනකොට කෙල්ල හරිය අකමැති හවස් වෙනවට. හවස් වෙනකොට දෙන්නට වෙන් වෙන්න වෙනවනේ. දෙන්නට වෙන් වෙන්න වෙනකොට කෙල්ල හරිය අකමැති. මොකද කෙල්ල හරි කැමති කොල්ලත් එක්කම ඉන්න. එතකොට හවස් වෙන එකට යා අකමැති මූණ මොකක්ද එක වගේ හදාගෙන ඉන්නවා. නුඹ වගේමයි ඇයත් කෝලයි නොපා දෙතොලේ මල් පෙති ඔයා වගේමයි යත් හරි හුරතක්. හිරු ගිලී දැයි පමා වේයයි
හිඳී අඳුරට දොස් දෙදී. ඉර බැහැගෙන යන එක තව ටිකක් පරක්කු වුණොත් හොඳයි කිය එදා ඔයා වගේම අදත් මේ කෙල්ල අඳුරට කළුවර වෙන එකට දොස් කිය ඉන්නවා. ඊට පස්සේ කියනවා ලිව් කවියක අරුත ගිලිහුණි සිව් වසර අවසානයේ අපි ලියපු ප්‍රේම කතාව තේරුමක්ම නැති එකක් බවට පත් වුණා අවුරුදු 4 අවසාන වෙනකොට ඔයයි මමයි වෙන් වෙලා. ප්‍රේමය කියන්නේ අසීමාන්තික දෙයක්. අපිට කවදාවත් ප්‍රේමයේ මතක සටහන් අමතක වෙන්නේ නැහැ. මතක නටබුන් තවම ඇත හද අපේ සරසවි ප්‍රේමය. අපේ ප්‍රේම කතාව නතර වුණාට මට ඔයාව තාම මතකයි. එයාගේ ඇස් දෙක, එයා hina වෙන විදිය, එයා කතා කරපු විදිය, අපි දෙන්න ආදරය කරපු විදිය මට තාම අමතක නැහැ. ඒක මතක් වෙද්දී මගේ හිතට ලොකු වේදනාවක් දැනෙන්නේ. අද වගේමයි හෙටත් බංකුවේ තිබේ වී පෙම් කවි රැඳි. අපි දෙන්න එදා ආදරය කළා වගේම මේ කොල්ලයි කෙල්ලයි අද ආදරය කරනවා වගේම හෙට දවසේදීත් තව ප්‍රේමවන්තියෙක් මේ බංකුවටම තමන්ගේ ආදර කතාව පටන් ගනි. හැබැයි එහෙම ආදරය කරන හැමෝටම මේ ලෝකේ එකතු වෙන්න හම්බ වෙන්නේ අපි වගේම ඒ ආදරය කරන ප්‍රේමවන්තයොත් සමහර වෙලාවට විරහවෙන් වෙන් වේවි. එක්කවි සංගවන් දෙමග යන අය හමු වේද මග තොට යලි.